යටතේ ආපෝතිය චන්ද්‍ර මල්ලිය අපේ හතුරුවන්ට මහත්කෝ ඒ වගේම තාම සංකීර්ණ ගැටයක් නැහැ ගැටේ ලිඛිත තමයි මේ දෙන්නතුළු තියෙනවා ඇත්තටම අපිට තේරෙන්නේ මේක තුනව වාස්තව දිහා බලන්න පුළුවන් නමුත් ඒ සංකීර්ණ ගැටයක් ලෙවල් වලින් හදලා ඒක ලිඛිතක් තමයි දෙන්නේ නූතන අංකෝරියදී අපි බලකන්නේ තරමක් දුර අපේ කාලය ඉක්මනටම පෙරහැරවලට දඩමඩ වුණා වෙලා තියෙනවා. මේ නාසනාගේ තාමත් ජය සම්පන්නයි. ආන්දර ලක්ෂණ වලින් යුක්තයි. ඒවගේම මේ සිතුරු පිටාම වෙනසෙන එකේ අකරමණේ කා නැවත නිහඬයි. ඉතින් මේ ගැටේ ඇතුලේ නැතුලේ විදිහට ඒක අතර අවදානම් කියන්නේ අපිට ජනම ශිල්පී චෝපාඩයක් අවදානමක් නැහැ. අර ක්‍රියාකාරකම හරියට යුතුයි කියන අවධානීම ගන්න ඕනේ කවුරු හරි ඉන්නේ එක තැනක් මගහැරුණොත් අර සම්පූර්ණ ක්‍රියාවලියම කඩලා එතකොට මේ අවධානම මුළු තියාගන්නත් ඕනේ ඒ වගේම තමයි නැතුම කියලා කියන එකේ මූලික හරය තමයි එතකොට දල කුමාරයා මේ ඇත්තටම උපවාස කරනවා සමුදේ නන්දියදී කඳ විදුරෝ කඳ බොනකන් මේ ආය ආහාරයක් ගන්න නැහැ කියලා කොහොමද මේ කුමාරිකාවන් පිරිස 500ක් අතර තමයි කිරිදේවිය දෙන්නේ දල කුමාරයාට නමුත් තමුන්ගේ අනුරාධපුර තමයි ආත්මෝනේ අඳුර ගන්නවා සහෝදරත් කොහොමද මේ සම්බන්ධතාවය ගොඩක් සම්බන්ධයෙන් ඉන්නේ සහෝදරයෙක් නේද උනතර කරන අපේ විදිහට සම්බන්ධතාවය දරාගන්න බැරි ඒවලයි සම්පූර්ණ යාදී පාන විදිහට හංගලා මලකඩ දෙන්නේ කොහොමද කියන්නේ දල කුමාරයා ඊට පස්සේ මේ ජරාකාම ඉන්නකොට කතරගම දෙවියන්ගේ විවාහ උත්සවයේ වල්ලි මාතාවක් මේ විවාහ උත්සවයේ පත්තිගේ දෙවියන්ට ආරාධනා ලැබෙනවා. නමුත් මේ විවාහ උත්සවයේ පත්තිගේ දෙවියන්ට වල්ලි දෙවියන්ට මොකද මේ නායකයන් දුරට විවාහයේ විවාහ මණ්ඩපේ සලසලා තිබුණේ මේ වරුවලින් සංස්කෘත බඩවැල්ල කරට පාවිච්චි කරලා ඒ වාරේ සංකෘතියට මතක් කරලා මේ දරායක අතරේ ඊට පස්සේ පස්සේ කියන මේකට මොකද කියනවා කියලා දැන් දරායක කොහොමද අර තියෙන සියලුම ඒ රූපස් ඔක්කොම කාලා ඒවල හරකන් පරිදි වතුරක් දීලා මූදේට මාළුක් කාලා ඉවල මම මොකද කරන්නේ මම වැඩ කරන්නේ නැහැ කියලා නිසා අර නරක උදාහරණ සාධකර්මත් එක බැස්ස අවස්ථාවක මේ හැමතැනම කතා කරන්නේ බොහොම රූප ඒවත් කාන්තාවක් කියන්නේ
කවි වාදිකන අදී මොකද පෙරහැරවල ඇත්තටම එහෙම කවි ඇහිඳ තරම් අපිට තාක්ෂණික පහසුකම් නැති නිසා ගොඩක් වෙලාවට වෙන්නේ පෙරවාදනයක් අනුව ලාලිත්‍ය තමන් අලංකාර මාත්‍රා දරන තමන් කිසිමයි කාන්තා ලාලිත්‍ය ප්‍රදර්ශනය වෙන අනර්ථනයි ඇත්තට තමයි අපි දැකෙන්නේ. ඒ වේදිකාවලදී වේදිකා නර්තනයක් හැටියට ඉස්සරහ වෙනකොට කාන්තාවකගේ ලාලිත්‍ය මතු කරන්නේ කොහොමද ආකර්ෂණීය නර්තනයක් හැටියට අපි හඳුනාගෙන තියෙනවා. කොහොමද පුතේ අපේ මහා ගය පුරාවට පෙරහැර බලන වාසල පුරවල අපට අපේ පෙරගමන් රටේ ගමන් කරන චන්දන පුරුකුමත් ප්‍රසන්න ජිත් කුමාර අපේ ධර්මහිමිය